අපිට රාජ්‍ය යාන්ත්‍රණයෙන් විශේෂයෙන් නව රජ පත්වීමත් සමගම අපිට කිසිදු දේශපාලන බලපෑමකින් කිසිදු බලපෑමකින් තොරව ඉතාමත්ම නිදහස්ව ස්වාධීනව මේ කටයුතු කරගෙන යාමට අපිට විශේෂ හැකියාවක් ලැබිලා තිනවා. ඒ පිළිබඳව විශේෂයෙන් අපේ සියලුම පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා උනන්දුවෙන් ප්‍රකට ලෙස ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙලා සිටිනවා. මේ වන විට සමස්ත රටේ ග්‍රාම සේවක වසම් 14022ක් ආවරණය වන පරිදි අපි දන්නවා විශේෂයෙන්ම මහජන ආරක්ෂක කමිටු අපි තීව්‍ර කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ප්‍රකට ලෙස මේවා ක්‍රියාත්මක කරලා තියෙනවා, සක්‍රිය කරලා තියෙනවා. මේකෙදි අපි විශේෂයෙන් මතක් කළ යුතුයි විශේෂයෙන් අපේ මහජන ආරක්ෂක අමාත්‍යතුමන්, ඒ වගේම නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍යතුමන්, ඒ වගේම පොලිස්වතුමාගේ විශේෂ සක්‍රිය දායකත්වය හරහා මේ වෙන විට අපිට හැකියාව ලැබිලා තියෙනවා. මහජන ආරක්ෂක කමිටු හරහා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය හා මහජනතාව අතර තිබූ බැඳීම තවදුරටත් ස්ථාවර කරගන්න. එනමුත් විශ්වාසය අපි තහවුරු කරගෙන තියෙනවා. ඒ නිසා මේ වෙන විට අපිට ලැබෙනවා මහජනතාවගෙන් අනේක විද මඟ පෙන්වීම්, සහයන්, මැදිහත් වීම, ඒ වගේම උනන්දු කිරීම, ඒ වගේම තොරතුරු ලබා දීම. ඒ පිළිබඳවත් අපි ගෞරවනීය ස්තුතිය පුද කරනවා.